ලෝකයක් සෙලවූ දෙවන ලෝක යුද්ධය. කාල පරිච්ඡේදය. ක්‍රිස්තු වර්ෂ 1939 සිට 1945 දක්වා දේවත ලෝක යුද්ධයට බලපෑ හේතු. දෙවන ලෝක යුද්ධය කියන්නේ එක රැයකින් ඇති වූවක් නෙවෙයි. 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වූ දවසේ ඉඳන් අවුරුදු 20ක් තිස්සේ ලෝකේ පුරා වර්ධනය වූ දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුද රැසක ප්‍රතිඵලයකි. එක versus කිව්සුමේ අසාධාරණ කොන්දේසි. පළමු ලෝක යුද්ධයෙන් පෙරදුණු ජර්මනියට ජයග්‍රාහී රටවල් විසින් 1919 දී versus කිව්සුම් මගින් ඉතාමත් දරුණු සහ අපකීර්තිමත් කොන්දේසි පැනෙව්වා. ජර්මනියේ විශාල භූමි ප්‍රමාණයක් අහිමි කළා. ඔවුන්ගේ යුද හමුදාව දැඩි ලෙස සීමා කළා. යුද්ධයේ සම්පූර්ණ වන්දිය ජර්මනිය ගෙවිය යුතු බවට නියම කළා. මේ නිසා ජර්මනි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් වූ අතර ඔවුන් තුළ මිත්‍ර පාර්ශවයේ රටවල් කෙරෙහි දැඩි වෛරයක් සහ පරිගැනීමේ චේතනාවක් වර්ධනය වුණා. දෙක ඇඩෝල්ෆ් හිට්ලර් සහ නාසි නැගී සිටීම. පළමු වන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය තුළ පිහිට වූ වයිමාර් ආණ්ඩුවේ දුර්වලතාවලින් ප්‍රයෝජනය ගනිමින් හිට්ලර් බලයට පැමිණියා. versus කිව්සුම නිසා බිඳ වැටී තිබුණු ජර්මානු ආර්ථිකය සහ ජනතාවගේ කෝපයෙන් තමන්ගේ වාසියට හරවා ගැනීමට ඇඩෝල්ෆ් හිට්ලර් සමත් වුණා. 1933 දී බලයට පත් වූ හිට්ලර් ජර්මනිය නැවත ලොව බලවත්ම රාජ්‍ය කරන බවට පොරොන්දු වුණා. ඔහු versus කිව්සුම ප්‍රසිද්ධිය උල්ලංඝනය කරමින් රහසින් විශාල හමුදාවක් සහ නවීන ආයුධ නිපදවීම ආරම්භ කළා. ජර්මන් බලය ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයේදී බ්‍රිතාන්‍ය වැනි බලවත් රාජ්‍යයන් නිහඬව සිටීම හිට්ලර්ගේ වාසියට හරවා ගත්තා. හිට්ලර් විසින් කොමියුනිස්ට් වාදීන් මර්දනය කරන විට බ්‍රිතාන්‍ය වැනි ධනවාදී රටවල් ඒ නොදක්වාසේ සිටියා. තමන්ට බලපෑම් කිරීමට කිසිවෙක නැති බව වටහාගත් හිට්ලර් බිය නැතුව අසල්වාසී රටවල් ආක්‍රමණය කිරීම ආරම්භ කළා. තුන ජාතීන්ගේ සන්දමේ අසර්ථපත් වේ. පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය රැක ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටෙව්වත් එයට ලෝක බලවතුන් පාලනය කිරීමට ශක්තියක් තිබුණේ නැහැ. ජපානය විසින් චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරද්දී, ඉතාලිය විසින් ඉතියෝපියාව ආක්‍රමණය කරද්දී ඒ වැළැක්වීමට ජාතීන්ගේ සංගමයට නොහැකි වුණා. තමන්ට බලපෑම් කිරීමට කිසිවෙකු නැති බව වටහාගත් හිට්ලර් බිය නැතුව අසල්වාසී රටවල් ආක්‍රමණය කිරීම ආරම්භ කළා. හතර ජපානයේ ක්‍රියාකලාපය. යුරෝපය තුළ ජර්මනිය බලවත් වෙද්දී ආසියාවේ බලවතා ලෙස ජපානය ඉදිරියට ආවා. 1930 දශකයේ වන විට ජපානයේ දැඩි මිලිටරි පාලනයකට නතු වී තිබුණා. කාර්මික අතින් දියුණු වෙමින් පැවති ජපානයට තමන්ගේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය තෙල් යකඩ සහ රබර් වැනි අමුද්‍රව්‍ය ලබා ගැනීමට, ජනගහන වර්ධනයට සරිලන ඉඩම් ලබා ගැනීමට අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මතුවුණා. ඒ අනුව 1931 ජපානය විසින් චීනයට අයත් සාරවත් ප්‍රදේශයක් වූ මැන්චූරියාව ආක්‍රමණය කළා. මේද දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට එක හේතුවක් වුණා. පහ ඉතාලියේ ක්‍රියාකලාපය වෙනම. ජර්මනියේ හිට්ලර් සේම ඉතාලියේ බෙනිටෝ මුසෝලිනීද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක නියැලුණා. ඔහු විසින් කළුකම්ස හමුදාවන හමුදාවක් පිහිටවාගෙන ඉතාලියේ බලය ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත්තා. මේ නිසා යුරෝපයේ බලවත් රටවල් ඉතාලිය දෙසද සැකයෙන් බැලුවා. හය පෝලන්ත ආක්‍රමණය. පළමු වන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සතු භූමියෙන් කොටසක් පෝලන්තයට ලබා දුන්නා. හිට්ලර්ට අවශ්‍ය වූයේ එම ප්‍රදේශය වගේම පෝලන්තය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට. හිට්ලර්ගේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය දෙකත් බටහිර රටවල් නිහඬව සිටීම ඔහු වාසියකට හරවගත්තා. ඒ අනුව 1939 සැප්තැම්බර් 1 වනදා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරා. නමුත් ඔහු නොසිතූ පරිදි සිදු වූයේ වෙනත් දෙයක්. ඒ තමා බ්‍රිතාන්‍ය සහ පෝලන්තය අතර ගිවිසුමක් ඇති කරගෙන තිබුණා.
මේ නිසා බ්‍රිතාන්‍ය තවදුරටත් නිහඬව බලාගෙන සිටියේ නැහැ. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය පෝලන්තය ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටිමින් සැප්තැම්බර් 3 වනදා ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කළා. මේ දෙවන ලෝක යුද්ධයට ආසන්නතම හේතුව වුණා. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල එක භෞතික සම්පත් විනාශය සහ මිනිස් සංහාරය. යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන නගර, කර්මාන්තශාලා, මහා මාර්ග සහ දුම්රිය මාර්ග බෝම ප්‍රහාරය නිසා සම්පූර්ණයෙන්ම සුන්බුන් බවට පත් වුණා. දෙවන ලෝක යුද්ධයේදී අසන්නට ලැබෙන හදවත කම්පා කරන සිදුවීම වූයේ මේ කාලයේ ඇති වූ ජීවිත හානියයි. මනුෂ්‍ය ඉතිහාසයේ සිදු වූ දරුණතම ජීවිත විනාශය මෙය. මිලියන 70වත් 85ත් අතර පිරිසක් මිය ගියා. ඉන් බහුතරයක් සෝවියට් දේශයේ සහ චීනයේ වැසියන්. නාසීන් විසින් ක්‍රමානුකූලව සිදු කළ වදහිංසා සහ සමූල ඝාතන නිසා යුදෙව් ජාතිකයන් මිලියන 6ක් පමණ ජීවිතක්ෂයට පත්වුණු බවට වාර්තා වෙනවා. විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සතුන් යොදවා ගන්නවා වෙනුවට මොවුන් යොදවා ගත්තේ යුදෙව්වන්ව. වදකාගාර ඉදිකරමින් අමානුෂික ලෙස යුදෙව්වන්ව ඝාතනය කළා. ගොඩගසා තිබූ පාවහන් වලින් පෙනී යන්නේ යුදෙව් සංහාරයයි. දෙක මිත්‍රපක්ෂයේ ජයග්‍රහණය. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග බ්‍රිතාන්‍ය යුද පෙරමුණට පැමිණියා. යුද්ධයේ ආරම්භයේ සිටම අක්ෂපක්ෂයට එරෙහිව දැඩිව සටන් වැදුණා. වින්ස්ටන් චර්චිල් අගමැතිවරයාගේ නායකත්වයේ යටතේ යුරෝපීය පෙරමුණේ ප්‍රධාන බලකොටුව වුණේ බ්‍රිතාන්‍යයි. ජපානය විසින් හවායි දූපත්වල පිහිටි ඇමරිකාවේ පර්ල් වරායට අනපේක්ෂිත දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. ජපානයේ මේ ආක්‍රමණශීලී ගමන නැවැත්වීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයට තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කළා. මේ ප්‍රහාරය නිසා එතෙක් යුද්ධයට ඍජුව මැදිහත් නොවී සිටි ඇමරිකාව ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ අනුදැනුම යටතේ පසුදිනම ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් මිත්‍ර පාර්ශ්වය සමග එකතු වුණා. තුන බලකඳවුරු දෙකක් නිර්මාණය වීම. යුද්ධයට පෙර ලෝකයේ ප්‍රධාන බලවතුන් වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ආර්ථිකමය හා මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වුණා. ඒ වෙනුවට නව සුපිරි බලවතුන් දෙදෙනෙක් කරලියට ආවා. ඇමරිකා එක්සත් ජනපදය මුල් කරගත් ධනවාදී කඳවුරත් සෝවියට් දේශය මුල් කරගත් කොමියුනිස්ට් කඳවුරත් ඒ කඳවුරු දෙකයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිලිටරිකරණයේ මිදී සීතල යුද්ධයක ස්වභාවයක් මේ දෙපාර්ශ්වය විසින් ඉසිලුවා. හතර යටත් විහිද නිදහස් වීම. යුද්ධය නිසා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය වැනි අධිරාජ්‍යවාදී රටවල් ආර්ථික වශයෙන් අඩපණ වුණා. ඔවුන්ට තමන් යටතේ පැවති ආසියාතික සහ අප්‍රිකානු රටවල් තවදුරටත් පාලනය කිරීමට අපහසු වුණා. මේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය වැනි රටවල් රැසකට කෙටි කලකින්ම නිදහස ලබා ගැනීමට මඟ පෑදුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිහිටුවීම. අසාර්ථක වූ ජාතීන්ගේ සංගමය වෙනුවට නැවත මෙවැනි මහා විනාශකාරී ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ සහ ලෝක සාමය රැකගැනීමේ අරමුණින් 1945 ඔක්තෝබර් 20 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා. අද අපි කතා කරේ ලෝකයක් කැළඹූ දෙවන ලෝක යුද්ධය පිළිබඳව. ඉතින් ඔබට මේ වීඩියෝට ප්‍රයෝජනවත් වන ලයික් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා.